අද අපි උතුම් දන්ස්ටා දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න දළදා මාලිගාවට පැමිණිලා අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව පුද පූජෝපහාරයන් පැවැත්ව උදෑසන කීරපායාස දානය වගේම ගිලන් ප්‍රසාදී අනේක විද පූජාවන් දන්ස්ටා දන්ත ධාතුන් වහන්සේ අභියසයි අපි මේ පූජාවන් සිදු කළේ. ඒ පූජාවන්ගේ අනුභවයත් කේශ ධාතුන් වහන්සේ සර්වක ධාතුන් වහන්සේලාගේ පිහිට අනුභවය ශිෂ්‍යත්ව විභාගයට බෙනී සිටින දුවල පුතාලට ලැබේවා. සෙත් වේවා සුවපත් වේවා යහපතක් වේවා. විභාගයේදී මෙතෙක් දුර අධ්‍යයනය කරපු ඒ සියලුම දහම් කරුණු ඒ වගේම ඒ අදාළ විභාග කරුණු මතකයට ලැබේවා. විශේෂයෙන් ධාරණ ශක්තිය මතක ස්මරණ ප්‍රඥා ඥාන ශක්තිය වැඩි දියුණු වේවා. දන්ස්ටා දන්ත ධාතුන් වහන්සේගේ උතුම් දළදා හාමුදුරුවන්ගේ අනන්ත අප්‍රමාණ අනුභවයේ පිහිට රැකවරණය ලැබිලා ශිෂ්‍යත්ව විභාගයෙන් අපේ දුවල පුතාලට විශිෂ්ට ජය ලබා ගන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ශ්‍රී මලියදේව ධර්ම විද්‍යාලය තුලින් ශිෂ්‍යත්ව විභාගයට පිණී සිටින අපේ දුවල පුතාලට විශේෂයෙන් අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. යහපත වේවා දුවේ පුතේ ඔබ මෙතෙක් දුර ඉගෙනගත් උතුම් දහම් කරුණු ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයට ඉගෙනගත් උතුම් කරුණු ඒ ප්‍රායෝගික දැනීම තමන්ගේ මතකයට ලැබේවා. ධාරණයට විභාග ශාලාවේදී ඔබට මතකයට පැමිණිලා ධාරණ ශක්තිය මත්තක ශක්තිය ස්මරණ ප්‍රඥා ඥාන ශක්තිය වැඩි දියුණු වෙලා මලියදේව දූපතුන්ට හොඳින් ශිෂ්‍යත්ව විභාගයට පිණී සිටිලා විශිෂ්ට ජය ලබා ගන්න ශක්තිය ලැබේවා කියලා අපි සෙත් පතනවා.